ලංකාවේ සිනමා ඉතිහාසය ගැන කතා කරද්දී එක්කම එක නමක් අපේ මතකයට මුලින්ම එනවා. රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් මන්මත් කරපු දශක ගණනාවක් පුරා හෙළ සිනමාව තමන්ගේ කරට ගත්තු ඇය වෙන කවුරුත් නෙවෙයි. හෙළ සිනමාවේ අභිෂේකලත් රැජින මාලිනී ෆොන්සේකා. 1947 අප්‍රේල් 30 වෙනිදා උපත ලැබූ ඇය සිනමාවට පාතබන්නේ 1968 අවුරුද්දේ තිරගත වූ පුංචි බබා චිත්‍රපටයෙන්. එතැන් පටන් ඇය සිනමාලොවේ දිගු ගමනක් යන්න පටන්ගත්තේ තමන්ටම ආවීනික වූ සුන්දර සිනහවකින් සහ විශිෂ්ට රංගන කුසලතාවයකින්. කිලිලොල් තරුණියකගේ සිට සංකීර්ණ ප්‍රබල කාන්තා චරිත දක්වා ඕනෑම චරිතයකට පනපිවීමේ පුදුමාකාර හැකියාවක් ඇයට තිබුණා. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග වැනි සිනමාවී දැවැන්තයන් සමග ඇය මැවූ සිනමා සිත්තම් අදටත් අපි මතකී නොමැකී පවතිනවා. හොඳම නිලියට හිමි සරසවිය සම්මාන රැසක් පමණක් නෙවී ජාත්‍යන්තර සිනමා උළෙලවල් වලදී පවා ලංකාවේ නම ඉහළින්ම තබන්නට මාලිනී ෆොන්සේකා සමත් වුණා. ඇය සිනමාවට කර සේවය වෙනුවෙන් පිදුම් ලැබූ සම්මාන සහ උපහාර අප්‍රමාණයි. ඇය හුදෙක් නිලියක් පමණක් නෙවී ලාංකීය සිනමාවී සදාතනික සලකුණක්. පරම්පරා ගණනාවකට රංගනය ගැන කියාදුන් අසමසම සිනමා රැජිනට අපි ප්‍රණාමයක්. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.